ආයිබෝවන් සුබ දවසක්. ඉතින් ඔයාලා හැමෝම පිළිගන්නවා ස්නැප් සිනමා අපේ YouTube channel එකට. තාත්තා කෙනෙක්ට තමන්ගේ පුතා වෙනුවෙන් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් අද අපි කතා කරන්න සූදානම් වන්නේ 2025 දී රිලීස් වුණ අලුත්ම මූවි එකක් වෙන තුදරම් කියන මූවි එක ගැන. ඉතින් මේ චිත්‍රපටය ගැන සරලවම මම එක පේලියකින් මේ වීඩියෝ එක ආරම්භෙදි කිව්වා. ඒ තමයි තාත්තා කෙනෙක්ට තමන්ගේ පුතා වෙනුවෙන් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. ධර්ම යුද්ධයේ චිත්‍රපටිය වගේම අවසාන මොහොත වෙනකම්ම කුතුහලයෙන් යුතුව බලන්න ඉන්න පුළුවන් චිත්‍රපටියක් තමයි මේ තුදරම් කියන මූවි එක. ඉතින් අද අපි එහෙනම් බලන්න සූදානම් වන්නේ ඒ ලස්සන මූවි එක. ඉතින් අපි තාමත් subscribe කරලා subscribe කරලා bell icon එක click කරලා notification ඔක්කොම on කරලා තියාගන්න. ඒ වගේම නොදන්න යාළුවෝ හැමෝටම වීඩියෝ share කරලා වීඩියෝ දන like එකකුත් දාලා අපිත් එක්ක දිගටම ඉන්න කියලා ආරාධනා කරනවා. අපි එහෙනම් දැන් යමු වීඩියෝ එකට. කාටුන් වයස් ભેදකින් තොරව බාල මහලු වැඩිහිටි අපි හැමෝම එදා වගේම අදත් ආදරය කරන දෙයක් තමයි කාටුන් කියලා කියන්නේ. ඉතින් ලස්සන හුරු බුහුටි පූසෙක් වටා ගෙනුණු අලංකාර කාටුන් රැස තියෙනවා ඔයාලා වෙනුවෙන් සූදානම් කරලා නරඹන්න. ඉතින් කොහෙද මේක තියෙන්නේ? පළල ඩිස්ක්‍රිප්ෂන් තියෙනවා link එක The Momo Cat Story YouTube channel එකේ. ඉතින් මේ දැන්ම ගිහිල්ලා subscribe කරලා bell icon එක click කරලා ඔබටත් දැන් හුරතල් මොමෝගේ ලස්සන කතා නරඹන්න පුළුවන්. දරුවන් එක නිවාඩු පාඩුවේ ඉන්නකොට ඔබේ අතේ තියෙන ඕන channel එක තමයි The Momo Cat Story. ඉතින් මේ චිත්‍රපටිය ආරම්භ වෙන්නේ පොලිස් රථවාහන කිහිපයක් සහ ඇම්බියුලන්ස් කිහිපයක් ඉතාමත් කලබලෙන් වගේ කැලේට ඇතුළු වෙන දර්ශනයකින්. ඉතින් මේකට හේතුව තමයි ඒ කැලේ තුලදී ඊට කලින් දවසේ භූමිකම්පාවක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ භූමිකම්පාවට අසු වෙච්ච මිනිස්සුන්ගේ ජීවිතය බේරගන්න තමයි මේ ගිලන් රථ ටික සහ මේ පොලිස් නිලධාරීන් ටික මේ කැලේට ඇතුළු වෙන්නේ. ඉතින් මේ භූමිකම්පාවෙන් ආපදාව ලක් වෙච්ච මිනිසුන්ගේ ජීවිත බේරගන්න තමයි දැන් මේ පොලිස් නිලධාරීන් සහ සුවවිරුවන් කටයුතු කරන්නේ. ඔන්න ඔය අතරතුරේදී එක්තරා පොලිස් නිලධාරීවරයෙක් දකිනවා යම් කිසි දෙයක්. අන්නේ දේ දැක ගමන් ඒ පොලිස් නිලධාරියා වගේම එතන හිටිය හැමෝගෙම ඇස් උඩ ගිහිල්ලා එයාලා පුදුමයටපත් වෙනවා. ඉතින් මොකද්ද මේ පොලිස් නිලධාරියා දැක්ක දේ? චිත්‍රපටිය අවසානයේදී මං කියන්නම් මොකක්ද ඒ කතාව කියලා. ඉතින් දැන් කොහොම හරි චිත්‍රපටිය වර්තමානයේ ඉඳලා ඔන්න අරිනනවා අතීත කතාවට. ඉතින් ඔන්න අපිට දැන් මේ චිත්‍රපටියේ පෙන්වන්නේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්. ඉතින් එයාගේ නම තමයි ෂන්මුගන් කියලා කියන්නේ. ඉතින් මේ ෂන්මුගන් එයාගේ පවුලේ අයට ගොඩක් ආදරය කරනවා. එයාගේ පවුලේ අය පොඩ්ඩක් මම මතක් කරලම මේ කතාව ඉස්සරහට කන්ටිනියු කරන්න. ඉතින් ෂන්මුගන්ගේ බිරිඳ තමයි ලලිතා කියලා කියන්නේ. ඒ වගේම එයාට පුතෙක් ඉන්නවා පාවි කියලා. ඒ වගේම තව දුවෙක් ඉන්නවා මායා කියලා. ඉතින් මේ අය ඊටම සතුටින් තමයි මේ පවුල ඇතුලේ ජීවත් වෙන්නේ. ඉතින් මේ ෂන්මුගන් දිවා රෑ නොබලා ටැක්සි එලවල ඉවරලා එයාගේ පවුලේ අය වෙනුවෙන් සල්ලි හම්බ කරනවා ඊටමත් මහන්සි වෙලා. ඉතින් මේ ෂන්මුගන් ඇතුළු පවුලේ අය හැමෝම ජීවත් වෙන්නේ ෂන්මුගන්ගේ ටැක්සි රස්සාව නිසා. ඉතින් එයාගේ වාහනේට එයා පට්ටම් විදිහට ආදරය කරනවා. ඉතින් ෂන්මුගන් එයාගේ වාහනේ ආරක්ෂා කරන්නේ කිසිම හීරීමක්වත් නොවන විදිහට. ඉතින් අන්නේ විදිහට තමයි ෂන්මුගන් තමන්ගේ වාහනේට ආදරය කරන්නේ. මොකද තමන් ඇතුළු තමන්ගේ මුළු පවුලම මේකෙන් තමයි කාලා බීලා ඇඳලා මේ වෙද්දි ජීවත් වෙන්නේ. ඉතින් ඔහොම කල් ගත වෙනකොට ෂන්මුගන්ට එයාගේ ගුරුවරයෙක්ගෙන් ඒ කියන්නේ මාස්ටර්ගෙන් කෝල් එකක් ඇවිල්ලා කියනවා එයාව හම්බ වෙන්න ඕන කියලා. ඉතින් ෂන්මුගන් ඊටම සතුටින් යුතුව ඒ ආරාධනාව පිළිගන්නවා. මොකද ෂන්මුගන්ටත් එයාගේ ගුරුවරයා වෙච්ච මාස්ටර්ව ගොඩක් කාලෙකින් බලන්න බැරිලා තියෙනවා. හම්බ වෙන්න හිතේ ලොකු ආසාවක් තිබිලා තියෙනවා. ඉතින් ෂන්මුගන්ගේ පුතා වෙච්ච පාවි එයාගේ යාළුවෝ සෙට් එකක් එක්ක ඔන්න ගෙදරට එනවා. අන්න ඒ වෙලාවේදී ෂන්මුගන්ගේ බිරිඳ ඒ කියන්නේ පාවිගේ අම්මා එයාගේ යාළුවෝ ඇතුළු කට්ටියටම හොඳට සංග්‍රහ කරනවා. ඉතින් මේ සිද්ධි සේරම අතරතුරේ ෂන්මුගන්ගේ යාළුවෙක් ඔන්න ගෙදරට ඇවිල්ලා එයාට කතා කරනවා අපි කට්ටිය පොඩ්ඩක් සෙට් වෙනවා ඔයත් එන්න කියලා. අන්න ඒ වෙලාවේදී ෂන්මුගන් එයාගේ නෝනටවත් නොකියා ෂේප් එකේ අර බයික් එකේ නැගලා ඉවරලා යන්න පිටත් වෙනවා. ඉතින් කොහොම හරි ෂන්මුගන් බාරකට ගිහිල්ලා ඒ බඩු ටික ගන්න හදද්දිම එයා දකිනවා එයාගේ වාහනේත් අරගෙන ෂන්මුගන්ගේ පුතා ඒ කියන්නේ පාවි එයාගේ ගෙදරට ආපු යාළුවෝ සෙට් එකත් එක්ක ඊටමත් වේගයෙන්
වේගෙන් වාහනේ එලවගෙන ඒ කිට්ටුවෙන් යනවා. ඉතින් කොහොම හරි එයා එකපාරටම ඒ කඩෙන් එළියට පැනලිවලා කොහොම හරි අර වාහනේ පිටිපස්සෙන් ෆලෝ කරන පටන් ගන්නවා. ඉතින් කොහොම හරි පාවි දකිනවා තමන්ගේ තාත්තගේ ෂණ්මුගන් බයික් එකකින් පස්සෙන් ෆලෝ කරනවා. ඔන්න ඔක දැක්ක වෙලාවේ පාවි හොඳටම බය වෙලා එයාගේ යාළුවට ඔන්න ඒ පාර මොනවද කියලා බයින්න පටන් ගන්නවා. ඉතින් එතන සිද්ධ වෙන්නේ මේ වාහනේ ඩ්‍රයිව් කරන් ගිහිපු පාවිගේ යාළුවගේ අතින් මේ වාහනේ පාරෙන් එළිය තිබිච්ච කොන්ක්‍රීට් කණුවක වැදිලා කොහොම හරි ඒක හැප්පෙනවා. අන්න ඒ වෙලාවේදී ෂණ්මුගන් පස්සෙන්ම ඇවිල්ලා එක පාට තරහින් ඔය බයික් එකෙන් බැලලා පාවිට අත පුරෝලා කන හරහා දැවැන්ත පහරක් එල්ල කරනවා. ඉතින් ෂණ්මුගන් ඒ වාහනේ අරගෙන ගිහිල්ලා මණියන් කියන කෙනෙක් ඉන්න ගරාජ් එකට බාර දීලා ඒ වාහනේ හදන්න දානවා. අන්න ඒ වෙලාවේදී ෂණ්මුගන්ට තමන්ගේ පුතා ගැන ආපහු සැරයක් අනුකම්පාවක් හිතිලා එයා පාවිට කෝල් කරනවා. ඉතින් කිහිප සැරයක්ම කෝල් කරන උත්සාහ කරත් ඒ කිසි දෙයක් වැඩක් වෙන්නේ නැහැ. පාවි කිසිම ෆෝන් එකකට ආන්සර් කරේ නැහැ. ඉතින් මේ වෙලාවේ කොහොමත් පාවි ඉන්නේ ෂණ්මුගන් එක තරහින්නේ. ඉතින් මේ සිද්ධි සේරම අතරතුරේ ෂණ්මුගන්ට එයාගේ යාළුවෙක්ගෙන් කෝල් එකක් එනවා. ඉතින් ඒ කෝල් එකෙන් කියන්නේ එයාගේ පොඩි කාලේ ගුරුවරයෙක් වෙච්ච මාස්ටර් කොහොම හරි මිය ගියා කියලා. ඒ ආරංචිය අහපු ගමන් ෂණ්මුගන් ගොඩක් ෂොක් වෙනවා. ඊට පස්සේ කොහොම හරි එයා තීරණය කරනවා එයාගේ නෝනා සහ එයාගේ දුව වෙච්ච මායා එක්ක එයාගේ ගුරුවරයා වෙච්ච මාස්ටර්ට අවසන් ගෞරව දක්වන්න මලගෙදරට සහභාගී වෙනවා කියලා. ඉතින් කොහොම හරි ෂණ්මුගන් එයාගේ යාළුවා සහ බිරිඳයි එයාගේ දුව වෙච්ච මායයි එක්ක යනවා මේ මාස්ටර්ගේ මලගෙදරට. ෂණ්මුගන් හීනකින්වත් හිතුවේ නැහැ එයාගේ ගුරුවරයා වෙච්ච මාස්ටර් මෙච්චර ඉක්මනින් එයාව දාලා යාවි කියලා. ඉතින් කොහොම හරි ඔන්න පවුලේ කට්ටියත් එක්ක මලගෙදර ගිහිල්ලා ඒ මාස්ටර්ගේ අවසන් කටයුතු ඔන්න දැන් සිද්ධ කරනවා. ඉතින් ඔන්න දවස් කිහිපයකට පස්සේ ෂණ්මුගන් ආයි ගෙදර ඇවිල්ලිවලා යනවා ගරාජ් එකට තමන්ගේ වාහනේ හදලා ඉවරද බලන්න. ඉතින් අන්න ඒ වෙලාවේදී ගරාජ් එකේ අයිතිකාරයා ෂණ්මුගන්ගේ බයික් එක දාගෙන එක්කන් යනවා පොලිසියට. ෂණ්මුගන් පොලිසියට අතරතුරේ සැරින් සැරේ යහනවා ගරාජ් එකේ අයිතිකාරයෙකි මොකද්ද සිද්ධ වුනේ? ඇයි අපි මේ පොලිසියට යන්නේ කියලා. ඒත් කිසිදු උත්තරයක් ඒ ගරාජ් එකේ අයිතිකාරයා ෂණ්මුගන්ට ඒ වෙලාවේදී ලබා දෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි ෂණ්මුගන් සහ ගරාජ් එකේ අයිතිකාරයා පොලිස් ස්ථානයට පැමිණෙනවා. ෂණ්මුගන් සහ මේ ගරාජ් එකේ අයිතිකාරයා පොලිසියට ආවට පස්සේ පොලිස් නිලධාරීන් කියනවා මේ ගරාජ් එකේ හිටපු මණියන් කියන කෙනා, ඒ කියන්නේ මේ වාහනේ බාර දීලා ගියේ මණියන් කියන කෙනාටනේ. අන්න එයා හැමෝටම හොර රහසේ මේ වාහනේ ඇතුලේ නීති විරෝධී මත්ද්‍රව්‍යයක් ප්‍රවාහනය කරන්නට උත්සාහ කරලා තියෙනවා කියලා. පොලිසිය කොහොම හරි මේ මණියන් කියන කෙනාව අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් කොහොම හරි මණියන් කියන කෙනා පොලිසියේදී පැනලා ගිහිල්ලා. ඉතින් අන්න ඒ නිසා ෂණ්මුගන්ගේ මේ වාහනේ පොලිසිය තමයි දැන්ට නඩු භාණ්ඩයක් විදියට තියෙන්නේ. ඉතින් මේ විස්තරේ අහපු ගමන් ෂණ්මුගන්ගේ දෙලව රත් වෙලා යනවා. එයාට අදාහ ගන්න බැරි වෙනවා මොනවද මේ කියන්නේ කියලා. ඉතින් දැන් ෂණ්මුගන් කල්පනා කරන්නේ කොහොමද තමන්ගේ ජීවිකාව ගෙනියන මේ වාහනේ පොලිසිය නිදහස් කරගන්නේ කියලා. ඉතින් එයා ගිහලා නිලධාරීන්ට හම්බ වෙනවා. හැබැයි කිසිදු කෙනෙක්ට හැකියාවක් පවතින්නේ නැහැ ඒ වාහනේ එළියට ගන්න. ඉතින් එදා රෑම ෂණ්මුගන් සහ අර ගරාජ් එකේ අයිතිකාරයයි තව කට්ටියකුයි එක පාරටම කඩාපයින්නවා මණියන්ගේ ගෙදරට. ඒ කියන්නේ මණියන්ලයි තාත්තා ඉන්න ගෙදරට. ඉතින් කතා කරලා ඉවරලා අහනවා කො මණියන් කියලා. ඉතින් එයාගේ උත්තරේ වෙන්නේ මණියන් මාස ගානකින් අපිත් එක්ක කිසිදු සම්බන්ධතාවයක් පැවැත්වුවේ නැහැ. මණියන් එයාලව ගණන් ගන්නේ නැහැ. ඒ නිසා ඒ අය මණියන්ව අතහැරලා දාලා තමයි මේ වෙද්දි තියෙන්නේ කියලා. ඉතින් කොහොම හරි ෂණ්මුගන් එක්ක අර ගරාජ් එකේ අයිතිකාරයා ආපහු සැරයක් එදා රෑම පොලිසියට එනවා. අන්න එතන දැනගන්න ලැබෙනවා බෙනී කියලා කෙනෙක් ඉන්නවා. අන්න එයාට මුදලක් දුන්නොත් එහෙම මේ වාහනේ එළියට ගන්න පුළුවන් කියලා. ඉතින් කරුමේ කියලා කියන්නේ ෂණ්මුගන්ගේ අතේ බෙනී ඉල්ලනවා වගේ ලොකු මුදලක් මේ වෙද්දි ඉතුරු වෙලා නැහැ. ඉතින් අන්න ඒ නිසා බෙනීට පගාව දීලවත් මේ වාහනේ දැන් පොලිසියෙන් එළියට ගන්න බැරි තත්යකට පත් වෙලා තියෙනවා. ඉතින් ෂණ්මුගන් බෙනී ඉස්සරහා බැගෑපත් වෙනවා මේ වාහනේ කොහොම හරි රිලීස් කරලා දෙන්න කියලා. ඒත් බෙනී කිසිසේත්ම ඒ දෙයට කැමති වෙන්නේ නැහැ. එයාට පගාව හම්බුනොත් නම් එයා ඒ වැඩේ කරලා දෙනවා. ඉතින් කොහොම හරි ෂණ්මුගන්ට හොඳටම තරහ යනවා. ඊට පස්සේ එයා එක පාරටම පොලිස් ස්ථානෙන් එළියට බැහැලා ඒ වාහනේ ගාවට ගිහිල්ලා ඒ වාහනේ
බලෙන්ම වගේ අරගෙන උත්සාහ කරනවා. ඉතින් මේ විස්තරය දකින බෙනි තරහින් ඇවිල්ලා ෂණ්මුගන්ට හොඳටම පහර දීලා ෂණ්මුගන්ව පොලිස් ස්ථානයෙන් එළියට ඇදලා දානවා. ඉතින් ඔන්න ෂණ්මුගන් ගෙදර ගිහලා කල්පනා කරනවා මේ වාහනේ මං දැන් කොහොමද එළියට ගන්න කියලා. දැන් මෙයා රැකියාව යති ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්නේ. ඉතින් ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්නේ කොහොමද වාහනේ නැතුව? ඒ නිසා මෙයා හිතා ගන්නවා අනිවාර්යෙන්ම මම මේ වාහනේ එළියට ගන්නවා කියලා. ඔන්න ඊට පස්සේ ආයෙම සැරයක් ෂණ්මුගන් යනවා පොලිස් ස්ථානයට. අන්න ඒ වෙලාවේදී එයාට හම්බ වෙනවා ඉන්ස්පෙක්ටර් ජෝර්ජ් කියලා කෙනෙක්. ඉතින් කොහොම හරි මේ ඉන්ස්පෙක්ටර් ජෝර්ජ්ට ෂණ්මුගන් මෙතන වෙච්ච සම්පූර්ණ සිද්ධිය පැහැදිලිව කියලා දෙනවා. ඉතින් ෂණ්මුගන්ගේ මේ ප්‍රශ්නේ තේරුම් ගත්ත ඉන්ස්පෙක්ටර් ජෝර්ජ් කැමති වෙනවා ඒ වාහනේ ඔන්න රිලීස් කරන්න. ඔන්න ඕක අහන් හිටිය බෙනි තදින්ම විරුද්ධ වෙනවා. හැබැයි එයාට කරන්න දෙයක් නැහැ. මොකද මේ වෙද්දි ඉන්ස්පෙක්ටර් ජෝර්ජ්ගේ අන එයාට පිළිපදින්න සිද්ධ වෙන නිසා. කොහොම හරි අන්තිමට ෂණ්මුගන්ට එයාගේ වාහනේ හිමිකාරීත්වය නැවත වතාවක් ලැබෙනවා. වාහනේ හිමිකාරීත්වය ලැබුණා වගේ නෙමෙයි. මෙතනින් පස්සේ තමයි ෂණ්මුගන් ඇතුළු මේ පවුලේ සම්පූර්ණ කතාව උඩු යටිකුරු වීම පටන් ගන්නෙ. ඉතින් ඔන්න කොහොම හරි ෂණ්මුගන් තමන්ගේ වාහනේ අරගෙන ආපෞසරයක් ගෙදර යන ලෑස්ති වෙනකොට ඉන්ස්පෙක්ටර් ජෝර්ජ් ඇවිල්ලා කියනවා ෂණ්මුගන් අද මගේ යාළුවෙක්ගේ නංගි කෙනෙක්ගේ වෙඩින් එකක් තියෙනවා. ඔයාට පුළුවන්ද උදව්වක් විදියට මාවයි බෙනීවයි ඒ වෙඩින් හෝල් එකට ගිහිල්ලා ඇරලවන්න කියලා. ඉතින් කොහොම හරි ෂණ්මුගන් ඒ උදව්ව පැහැර නොහැර අනිවාර්යෙන්ම කරන්නම් කියලා ඔන්න දැන් බෙනීවයි ඉන්ස්පෙක්ටර් ජෝර්ජ්වයි දාගෙන ඒ වෙඩින් එක තියෙන තැනට ඔන්න දැන් ඩ්‍රයිව් කරගෙන යනවා. ඉතින් කොහොම හරි ඉන්ස්පෙක්ටර් ජෝර්ජ් බෙනී වගේම ෂණ්මුගන් පොඩි කතාවක් දාගෙන ඔන්න වෙඩින් එක තියෙන තැනට එනවා. ආවට පස්සේ ඉන්ස්පෙක්ටර් ජෝර්ජ් හොඳට එන්ජොයි කරනවා ඒ පාටි එක. ඊට පස්සේ කොහොම හරි ෂණ්මුගන්ටත් කියනවා ඔයා කැමති නම් ගිහිල්ලි ඉවරලා බොන්න කියලා. ඒ වෙලාවේදී කියනවා මං ඩ්‍රයිව් කරන්න ඉන්නවා ඒ නිසා මං බොන්නේ නැහැ කියලා. ඉතින් ඉන්ස්පෙක්ටර් ජෝර්ජ් සහ බෙනි පාටි එක එන්ජොයි කරාට පස්සේ ෂණ්මුගන් ගාවට එළියලා කියනවා අපිට තව එක උදව්වක් ඕනේ කියලා. මොකක්ද ඒ උදව්ව? ඉන්ස්පෙක්ටර් ජෝර්ජ් ඇවිල්ලිවලා ෂණ්මුගන්ට කියනවා අපේ ඔෆිසර් කෙනෙක් ඉන්නවා සුදේෂ් කියලා ගොවි පොලක් තියෙන. ඒ කියන්නේ ෆාම් හවුස් එකක් තියෙන. අන්න එයාගේ ගොවි පොලට අපි දෙන්නම ගිහින් දාන්න කියලා. ඇත්තම කිව්වොත් එහෙම ෂණ්මුගන් ඇත්තටම කැමති නැහැ ඒ ස්ථානෙට මේ වෙලාවේදී යන්න. ඒත් කරන්න දෙයක් නැහැ. මොකද මේ වාහනේ බේරලා දුන්නේ ඉන්ස්පෙක්ටර් ජෝර්ජ් නිසා. එයාගේ ඉල්ලීම හකදා බැරි කමට අකමැත්තෙන් උනත් තීරණය කරනවා බෙනි ජෝර්ජ් සමගින් ෂණ්මුගන් ඒ ගොවි පොල වෙතට යන්න. ඉතින් ඔන්න ෂණ්මුගන් ඇතුළු කට්ටිය සුදේෂ්ගේ ඒ ෆාම් හවුස් එකට යන්න පිටත් වෙනවා. ඉතින් කැලයක් මැදින් තමයි දැන් මේ කට්ටිය ගමන ආරම්භ කරලා දැන් ගමන් ගන්නේ. ඔන්න ඔය වෙලාවේදී කැලේ ටිකක් මැද හරියට ආවට පස්සේ ඉන්ස්පෙක්ටර් ජෝර්ජ් ෂණ්මුගන්ට රහසක් කියනවා. ඒ රහස තමයි සුදේෂ් කියලා කෙනෙක්ගේ ෆාම් හවුස් එකක නෙමෙයි අපි මේ යන්නේ මං ඔයාට බොරුවක් කිව්වේ කියලා. ඔන්න ඕක අහද්දී ෂණ්මුගන්ගේ ඔළුව සම්පූර්ණයෙන්ම විකාර වෙලා යනවා. ඉතින් ඔළුව තව චුට්ටක් විකාර වෙනවා ඉන්ස්පෙක්ටර් ජෝර්ජ් ඊළඟට කියන කරුණ ඇහුවට පස්සේ. ඉතින් ඉන්ස්පෙක්ටර් ජෝර්ජ් ඇතුළු මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ මේ වාහනේ පිටිපස්සේ ඩිකි එකේ කොල්ලෙක්ගේ මල සිරුරක් තියෙනවා. අන්න ඒක වල්ලන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඉන්ස්පෙක්ටර් ජෝර්ජ් කියන විදිහට සුදේෂ්ගේ දුවට කරදර කරන්නව කොල්ලෙක් තමයි මේ විදිහට මරලා ඩිකි ඇතුලේ දාගෙන ඇවිල්ලා මේ කැලේ ඇතුලේ දැන් මේ වල දාන්නේ. ඉතින් කොහොම හරි ඔන්න ඔය සිතින් සේරම දැන් දැක්කට පස්සේ ෂණ්මුගන්ගේ ඔළුව සම්පූර්ණයෙන්ම විකාර වෙලා ගිහිල්ලා ඉන්නේ. ෂණ්මුගන්ට කර කියාගන්න නැති වෙනවා. ඔන්න ඔය වෙලාවේදී එයා කියනවා මට මේ වෙලාවේ බෑ අපරාධයකට අනුබල දෙන්න කියලා. අන්න ඒ වෙලාවේදී ඉන්ස්පෙක්ටර් ජෝර්ජ් කියනවා උඹ මේ වැඩේට දෝ කරේ නැත්තම් මම උඹව ජීවිතාන්තය දක්වාම කූඩු කරනවා කියලා. ඉතින් ෂණ්මුගන්ට අකමැත්තෙන් වුණත් දැන් මේ අපරාධ කරන්න සිද්ධ වෙනවා. කොහොම හරි කට්ටියත් එක්ක අර කොල්ලගේ පොහොර බෑග්ගිය දාලා තිබිච්ච මිනිහා අරගෙන ඉවරලා වලක් කපලා වල දානවා. ඉතින් කොහොම හරි ওই සිද්ධි ඉවර වෙලා හැමෝම තමන්ගේ ගෙවල් වලට යනවා. ෂණ්මුගන්ට තාම ගෙදර යන්න හිත හදාගන්න බෑ. එයාට තාමත් මේක නපුරු හීනයක් වගේ තමයි දැනෙන්නේ. ඒ නිසා එයා වාහනේ පෙට්‍රල් ඉවර වෙනකම්ම ලොකු රවුමක් ගගහා කල්පනා කරනවා අද දවසේ මොකද්ද මේ මට සිද්ධ වුනේ කියලා. මමත් අපරාධයකට හවුල්කාරයෙක් වුණා නේද කියලා එයාගේ යටිහිත එයාට දොස් පවරන්න පටන් ගන්නවා. ඉතින් ෂණ්මුගන් එදා රෑම මේ විදිහට පාරවල් සේරම රෝන්දේ ගහලා ඔන්න ඊට පස්සේ උදේ පාන්දර ගෙදරට එනවා. ගෙදරට එද්දී ෂණ්මුගන්ගේ නෝන වෙච්ච ලලිතා මහ
මහත්තයාගේ ඒ කියන්නේ ෂන්මුගන්ගේ වෙනසක් දකිනවා. එයා ලොකු ප්‍රෙෂර් එකක ඉන්නවා වගේ තමයි එයාට දැනෙන්නේ. හැබැයි එයාට තේරෙන්නේ නැහැ ඇත්තට මේ වෙලාවේ එයාගේ මහත්තයා ෂන්මුගන්ට මොකක් සිද්ධ වෙලාද කියලා. කොහොම හරි ෂන්මුගන් ෂේප් එකේ ගිහිල්ලා අර වාහනේ ඩිකි ඇරලා බලනකොට ලේ පැල්ලම් ඔක්කොම ඔන්න පේන්න තියෙනවා. එතනට ලලිත එනවා. ඉක්මනට ඩිකිය වහලිවලා මුකුත් නැහැ කියලා එයාව ෂේප් කරලා මේ සිද්ධිය ලලිතගෙන් වසන් කරනවා. ඉතින් මේ මුළු ලෝකෙම මේ සිද්ධිය වසන් කරන්න හැදුවත් ෂන්මුගන්ගේ හෘද සාක්ෂිය දන්නවා එතන සිද්ධ වුණේ අපරාධයක් කියලා. ඒ සිද්ධිය සම්පූර්ණයෙන්ම ෂන්මුගන්ගේ රාත්‍රී නිින්ද පවා හොරකම් කරන්න සමත් වෙනවා. ඔන්න ඊට පස්සේ කොහොම හරි ෂන්මුගන් ඊට පස්සේ දවස් උදේ පාන්දර ගිහිල්ලා ඉන්ස්පෙක්ටර් ජෝර්ජ් හම්බෙලා කියනවා මට මේක ලොකු කරදරයක් කියලා. අන්න ඒ වෙලාවේ ඉන්ස්පෙක්ටර් ජෝර්ජ් කියනවා ඔයා එදා රෑ වෙච්ච සිද්ධිය නපුරු හීනේ කොටසක් කියලා ඔයා ඒක අමතක කරලා දාන්න කියලා. ඒ වගේම ඉන්ස්පෙක්ටර් ජෝර්ජ් කියනවා උඹ මේ විස්තරේ කාත් එක්ක හරි කියලා තිබුණොත් එහෙම මං උඹේ පවුලම මරලා දානවා කියලා. ඉතින් ඒ මරණ තර්ජනයට බයේ ෂන්මුගන් සිද්ධ වෙන්නේ ඒ පොලිස් ස්ථානයෙන් කට වහලා නැගිටලා එන්න විතරයි. ඉතින් කොහොම හරි එයා ලොකු ටෙන්ෂන් එකකින් ගෙදර ඇවිල්ලි වෙලා කල්පනා කර කර ඉන්නකොට එයාගේ නෝන වෙච්ච ලලිත අහනවා ඔයා මොකද මේ ලොකු පීඩනයකින් වගේ දුකින් වගේ ඉන්නේ ඔයාට මොකද්ද උනේ කියලා. ඒ වෙලාවේදී ෂන්මුගන් තරහ අරගෙන ඉවලා කියනවා මට මුකුත් වෙලා නැහැ. ඔයා ගිහිල්ලා ඔයාගේ වැඩක් බලා ගන්න කියලා. ඉතින් මේ තමයි ෂන්මුගන් තමන්ගේ බිරිඳට මෙහෙම සැරින් කතා කරපු පළවෙනි පාර. ඉතින් ලලිත ඇත්තටම කල්පනා කරනවා මෙයාට මේ මොකක් වෙලාද කියලා. ඇත්තටම කිව්වොත් එහෙම හොඳ සතුටින් හිටපු ආදරණීය පවුලක් එක පොඩි දෙයක් නිසා මේ වෙද්දී තනිකර අවුල් ජාලාවක් බවට පත් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ කරදර ටික අස්සේ ෂන්මුගන් යනවා එයාගේ පුතා වෙච්ච පාවිය බලන්න හොස්ටල් එකට. ඉතින් එතන දැනගන්න ලැබෙනවා හොස්ටල් එකේ මෙයා ගියාමයි දැන් ගොඩක් දවසකින් හොස්ටල් එකට ආවේ නැහැ කියලා. ඒ පාර පාවිගේ යාළුවන්ට කතා කරලා ඉවරලා අහනවා එයා ගැන විස්තරයක්. හැබැයි අවාසනාවකට එයා ගැන කිසිදු විස්තරයක් එතනදී ෂන්මුගන්ට හොයාගන්න බැරි වෙනවා. ඉතින් ඔන්න ඔය වෙලාවේදී ෂන්මුගන්ගේ ඔළුවට තවත් ප්‍රශ්නයක් කඩාපාත් වෙනවා. ඊට පස්සේ මෙයා ඉක්මනින්ම ක්‍රියාත්මක වෙලා පොලිසියට ගිහිල්ලා ඇන්ට්‍රි එකක් දානවා. එයාගේ පුතා ආගේ අතක් නැහැ අතුරුදහන් වෙලා කියලා. ඉතින් ඇන්ට්‍රි එක දාලා පොලිසියෙන් එළියට බහින ෂන්මුගන් දකිනවා එයාගේ පුතා වෙච්ච පාවිගේ මෝටර් බයිසිකල් එක පොලිසිය නවත්තලා තියෙනවා. එයා කල්පනා කරනවා මොකටද මෙයාගේ මෝටර් බයිසිකල් එක පොලිසිය නවත්තලා තියෙන්නේ කියලා. දැන් ගොඩක් දවසකින් මේක ස්ටාර්ට් කරලා නැහැ වගේ එයාට ඉතින්දී පේනවා. ඔන්න එයාට දැන් සාධාරණ සැකයක් එනවා මෙතන මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ෂන්මුගන් ඉක්මනින්ම ක්‍රියාත්මක වෙලා වාහනේ ස්ටාර්ට් කරන් යනවා. අර ඉන්ස්පෙක්ටර් ජෝර්ජ් අර මැරිච්ච කොල්ලව වලදාපු වලගාවට. අන්න එතන තිබිලි ඉවරලා එයාට හම්බ වෙනවා එයාගේ පුතාගේ. ඒ කියන්නේ ෂන්මුගන්ගේ පුතා වෙච්ච පාවිගේ පින්තූරයක් තියෙන පර්ස් එකක්. සරලව කිව්වොත් එහෙම මේ වෙලාවේදී ඉන්ස්පෙක්ටර් ජෝර්ජ් ඒ වගේම බෙනී වගේම සුදේශ් කියන කට්ටිය එකතු වෙලා මරලා තියෙන්නේ අපේ ෂන්මුගන්ගේ පුතා වෙච්ච පාවි. ඉතින් ෂන්මුගන්ගේ මුළු ලෝකෙම නැති වුණා වගේ තමයි එයාට මේ වෙලාවේදී දැනෙන්නේ. එයා ගොඩක් මානසිකව කඩාගෙන වැටෙනවා. එයා හරියටම මොකක් කරනවද කොහොමද හැසිරෙන්නේ එයා කිසිම දෙයක් ගැන දන්නේ නැතුව එයා ගොඩක් හයියෙන් එතනදී අඬන්න පටන් ගන්නවා. ඉතින් කොහොම හරි ෂන්මුගන් දැන් මුර්ග වෙස් අරගෙන තමයි ඉන්නේ. ඉතින් එයාට හොඳටම තරහ ගිහිල්ලා මර වැස්සේ එදා රෑම යනවා සුදේශව හම්බු වෙන්න. ගිහිල්ලි වෙලා අහනවා එදා රෑ උඹ අරුන් දෙන්නත් එක්ක එකතු වෙලා වල දැම්මේ කාගේ මිනිහද කියලා. සුදේශ තේරෙනවා දැන් යට දාන හදපු නඩුවක් ආයෙමත් සැරයක් උඩට එනවා. මේ විදිහේ ෂන්මුගන්ට සියලුම දේවල් තේරලා තියෙන්නේ කියලා. ඒත් කිසිදු උත්තරයක් ෂන්මුගන්ට ඒ වෙලාවේදී සුදේශ ලබා දෙන්නේ නැහැ. ඉතින් ඔන්න කතාවේ අතීත කොටස. දැන් තමයි ඔන්න වර්තමානයේ සිට කන්ටිනියු එක මේ චිත්‍රපටියේ ගමන් කරන්නේ. ඉතින් ඔන්න කතාව ආරම්භ කරපු ස්ථානයේදී මං කිව්වනේ එක්තරා නිලධාරියෙක් යම්කිසි දෙයක් දැකලා පුදුමයටපත් වෙනවා කියලා. ඉතින් ඒ තමයි භූමිකම්පාවෙන් විපතට වූ අය එතනින් මුදා ගන්න මෙහෙයුමේදී එයාට පේනවා ගෝණියක් ඇතුලේ පිරිමි මල සිරුරක් හංගලා තියෙනවා. ඒ කියන්නේ වල දාලා තියෙනවා. ඔන්න ඔය නිවුස් එක මුළු රට පුරාම ඉතාමත් වේගෙන් පැතිරෙන්නට පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ නිවුස් එක ඉන්ස්පෙක්ටර් ජෝර්ජ් වගේම බෙනි දකිනවා. ඉතින් බෙනි ගිහලා ඉන්ස්පෙක්ටර් ජෝර්ජ්ට කියනවා දැන් මේ මිනිහ ගැන විමර්ශන පටන් ගත්තොත් එහෙම අනිවාර්යෙන්ම අපි දෙන්නට ඇතුළට යන්න වෙනවා කියලා. අන්නේ වෙලාවේදී ඉන්ස්පෙක්ටර් ජෝර්ජ් කියනවා බෙනීට ඔයා කලබල වෙන්න එපා. මම මේ සම්පූර්ණ සිටුේෂන් එකම හැන්ඩල් කරන්න දන්නවා කියලා. එයා ගන්නවා
සුදේෂ්ට කෝල් එකක්. හැබැයි සුදේෂ් මෙයාගේ කෝල් ඒවා ආන්සර් කරන්නේ නැහැ. ඉතින් කොහොම හරි මේ වෙලාවේදී බෙනී පොඩ්ඩක් බය වෙලා යනවා සුදේෂ්ව හම්බ වෙන්න කියලා එයාගේ ගෙදරට. ඉතින් එතනදී කොහොම හරි බෙනීට හොයාගන්න බැරි වෙනවා සුදේෂ්ව. ඔන්න ඊට පස්සේ බෙනී ඇවිල්ලා ඉන්ස්පෙක්ටර් ජෝර්ජ්ට කියනවා සුදේෂ් කොතනවත් නැහැ. එයා ගැන කිසිදු ආරංචියක් මේ වෙද්දී අපිට ලැබිලා නැහැ කියලා. ඊට පස්සේ කොහොම හරි බෙනී කියන ඉන්ස්පෙක්ටර් ජෝර්ජ්ට කොහොම හරි ෂන්මුගන් ඇවිල්ලා සුදේෂ්ව අල්ලගත්තා නම් අපි හැමෝටම අනිවාර්යෙන්ම ගොඩක් බය වෙන්න වෙනවා. අනිවාර්යෙන්ම අපි හැමෝටම ලොකු කරදරයකට පත් වෙන්න වෙනවා කියලා. ඉතින් ඔන්න ඔය වෙලාවේ ඉන්ස්පෙක්ටර් ජෝර්ජ් යනවා ෂන්මුගන්ගේ ගෙදරට. ඉතින් ගෙදර ඉන්නේ එයාගේ නෝනා වෙච්ච ලලිතා විතරයි. ඉතින් ලලිතට ගිහිල්ලා කියනවා එයාගේ පුතා වෙච්ච පවීගේ බොඩි එක හම්බුණා කැලයක් ඇතුලේ වල දාලා තියෙනකොට කියලා. ඇත්තම කිව්වොත් එම ෂන්මුගන් තාම එයාගේ නෝනා වෙච්ච ලලිතට මේ කිසි විස්තරයක් කියලා නැහනේ. ඉතින් ෂන්මුගන්ගේ බිරිඳ වෙච්ච ලලිතා ඉස්සෙල්ලා මේ විස්තර දැනගන්නේ ඉන්ස්පෙක්ටර් ජෝර්ජ්ගෙන්. ඉතින් කොහොම හරි ලලිතට මේ සිද්ධිය ආරංචි වුණාට පස්සේ එයාට දරා ගන්න බැරි තරම් ලොකු කම්පනයකට පත් වෙනවා. මොකද එයාගේ පුතා මේ වෙද්දි මිය ගිහිල්ලා ඉන්නේ කියලා එකපාරට කවුරු කෙනෙක් ඇවිල්ලා කියද්දී අනිවාර්යෙන්ම ඕනම කෙනෙක් මානසිකව අනිවාර්යෙන්ම වැටෙනවා. ඒ වගේම එයාට දැන් කර කියා ගන්න දෙයක් නැහැ. ඉතින් ලලිතා හයියෙන් කෑ ගහලා අඬන්න පටන් ගන්නවා. ඉතින් ওই සිද්ධි ඔක්කොම වෙන අතරතුරේ ෂන්මුගන් ගිහිලිවලා සුදේශ්ව කාමරේ ඇතුළට දාලා හිර කරලා එයාට හොඳටම පහර දීලා තමයි මේ වෙලාවේදී ඔන්න මෙයා ඉන්නේ. ඉතින් ඔන්න සුදේෂ්ට අන්තිම ෆයිනල් අවස්ථාව තමයි දැන් දීලා තියෙන්නේ ෂන්මුගන් විසින් මට ඇත්ත කිව්වේ නැත්තම් මං ඔබව මෙතනදී මරලා දානවා කියලා ඔන්න දැන් තර්ජනය කරනවා සුදේෂ්ට. අන්නේ වෙලාවේ සුදේෂ් කියනවා ෂන්මුගන්ට මම නෙමෙයි ඔයාගේ පුතා මැරුවේ මේ ඔක්කොම ප්ලෑන් එක ඉන්ස්පෙක්ටර් ජෝර්ජ්ගේ කියලා. ඉතින් කොහොම හරි ඔයා මෙතන වෙච්ච සම්පූර්ණ කතාව දන්නේ ඒ නිසා කරුණා කරලා මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියලා. ඔන්න ඔය අතරතුරේ ෂන්මුගන්ට එනවා කෝල් එකක් වෙන කාගෙන්වත් නෙමෙයි ඉන්ස්පෙක්ටර් ජෝර්ජ්ගේ. ඉතින් ඉන්ස්පෙක්ටර් ජෝර්ජ් කතා කරලා ෂන්මුගන්ට කියන්නේ ඔයාගේ පුතා තාම මැරිලා නැහැ. එයා පණ පිටින් ඉන්නවා. කරුණා කරලා ඒ නිසා ඔයා ඉන්න තැන මට කියන්න කියලා. ඉතින් කොහොම වුණත් අවාසනාවට ෂන්මුගන් සිද්ධ වෙනවා. ෂන්මුගන්ගේ පුතා ඇත්තටම ජීවත් වෙනව නම් එයා ගැන විස්තරයක් දැනගන්න ඉන්ස්පෙක්ටර් ජෝර්ජ්ට මේ වෙද්දි ෂන්මුගන් කොහෙද ඉන්නේ කියලා කියන්න. ඉතින් කොහොම හරි ඉන්ස්පෙක්ටර් ජෝර්ජ් ෂන්මුගන් කොහෙද ඉන්නේ කියලා හොයාගත්තනේ. අන්න ඒ කියපු තැනට උදේ පාන්දරින්ම ඔන්න එනවා ඉන්ස්පෙක්ටර් ජෝර්ජ්. ඇවිල්ලි ඉවරලා එන ලොකු සීන් එකෙන් කියනවා ෂන්මුගන්ට උඹට මට මුකුත් කරන්න බෑ. මම තමයි උඹේ පුතා මැරුවේ කියලා. ෂන්මුගන් මෙච්චර වෙලාවක් එළිය නොදා හිටිය යකා ඇඟ ඇතුලෙන් ඔන්න පයින් වෙලාව ඉවසලා ඔන්න එයාට දැන් ඉවසන්න බැරිම තැන තමයි ඉන්ස්පෙක්ටර් ජෝර්ජ් අර කිව්ව කතාව. අන්න ඒ වෙලාවේදී ඉන්ස්පෙක්ටර් ජෝර්ජ්ට ෂන්මුගන් විසින් ඉතාමත් අමානුෂික ලෙස පහර දීමර ලක් කරනවා. ඉතින් මේ සිද්ධිය වෙන තැනට පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් පැමිණෙනවා. ඉතින් කොහොම හරි ෂන්මුගන්ට සෑහෙන තරහයි මේ වෙද්දි පොලිස් නිලධාරීන් එක්ක. ඉතින් එයා එන නිලධාරියට අමානුෂික ලෙස ගහන්න පටන් ගන්නවා. හැබැයි වැඩක් වෙන්නේ නැහැ. පොලිසිය පවර් එක වැඩි වෙලා ෂන්මුගන්ව ඒ මොහොතේදී අත්අඩංගුවට ගන්නවා. ඉතින් බලන් යනකොට ෂන්මුගන් විතරක් නෙමෙයි අත්අඩංගුවේ පසු වෙන්නේ. අත්අඩංගුවේ මේ වෙද්දි පසු වෙනවා තව දෙන්නෙක්. ඒ තමයි ෂන්මුගන්ගේ බිරිඳ වෙච්ච ලලිත සහ එයාගේ දුව වෙච්ච මායා. එයාගේ චෝදනාව තමයි පවීව ඝාතනය කිරීම. ඉතින් ඔන්න ඔය විදියට බොරු අබුස චෝදනාවක් හදලා තමයි කොහොම හරි මේ පවුලේ ඉතුරු 3 දෙනා. පවුලේ 4 දෙනෙක් හිටියා. දැන් ඉන්නේ 3 දෙනයි. 3 දෙනාම හිරේට දාන්න සමත් වෙන්නේ මේ අපරාධකාර පොලිස් නිලධාරීන් ටික. ඉතින් මේ වෙද්දි ඉන්ස්පෙක්ටර් ජෝර්ජ් අමුතු විදියකට සුපිරි ප්ලෑන් එකක් ගන්නවා. ඒ ප්ලෑන් එක තමයි මේ පවීගේ මරණයට එයාගේ පවුලේ අයම අල්ලන් තමයි දැන් සූදානම් වෙන්නේ. ඉතින් මේ ඉන්ස්පෙක්ටර් ජෝර්ජ් කියන කෙනා මේ නඩුව ෆයිල් කරන්න ලෑස්ති වෙන්නේ මෙන්න මේ විදියට. ඒ තමයි පවී. ඒ කියන්නේ මේ මිය ගිය කොල්ලා තමන්ගේ නංගිට, ඒ කියන්නේ මායට කරදර කරන හදලා තියෙනවා. අන්න ඊට පස්සේ ඒක නවත්තන්න ආපු ෂම්මුගන් සහ එයාගේ පුතා වෙච්ච පවී අතර ගැටුමක් ඇති වෙලා අන්න ඊට පස්සේ ෂම්මුගන් විසින් පවීව ඝාතනය කරා කියලා තමයි මේ නඩුව දැන් ෆයිල් කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මේ ඉන්ස්පෙක්ටර් ජෝර්ජ් කරපු වැඩෙන් කොහොම හරි මුළු රටම කතා කරන්නේ දැන් ෂම්මුගන් ගැන. ඒ කියන්නේ තමන්ගේ පුතාව ඝාතනය කරපු පියෙක් විදිහට තමයි මේ වෙද්දි බොරු ප්‍රචාරයක් මේ මීඩියා වලුත් මුළු රට පුරාම ප්‍රචාරය කරන්නේ. දැන් හොඳ ලොකු හොට් නිවුස් එකක් බවට මේ නිවුස් එක දැන් පත් වෙලා. ඉතින් කොහොම හරි ඊට පස්සේ දවසේ ෂම්මුගන්ව ඉදිරිපත් කරනවා අධිකරණයට. කොහොම හරි ඉන්ස්පෙක්ටර් ජෝර්ජ්ගේ හිතේ තියෙන දේ සිද්ධ වෙනවා. ෂම්මුගන්ව අධිකරණය තුර මිනි මරුවෙකු ලෙස, ඒ කියන්නේ වැරදි කරුවෙකු ලෙස නම් කරනවා.
කොහොම හරි දැන් ශම්මුගන් බලන් ඉන්නේ කොයි වෙලාවේද මේ ජෝර්ජ් කියන කෙනාගෙන් තමන්ගේ පලිය ගන්න කියලා. ඔන්න ඊට පස්සේ මාර වැඩේ කියලා කියන්නේ ජෝර්ජ් හොඳ මිනිහෙක් වගේ රඟපාන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ පවිගේ මරණය සම්බන්ධව මිනිමරුව හොයාගත්ත කියලා එයාට සම්මාන තියලා උත්සව තියලා එයා හරි හොඳ කෙනෙක් වගේ කොහොමද මේ ශම්මුගන්ව අල්ලගත්තේ එයා කහපු පරිප්පුව කොයි වගේද කියලා බර ටෝක් එක ලොරි ටෝක් එකක් මාධ්‍ය ඉස්සරහා ඔන්න දැන් සංදර්ශනයක් විදියට ඉදිරිපත් කරනවා මේ ජෝර්ජ් කියන අපරාධකාරයා. ඉතින් මේ ජෝර්ජ් සහ බෙනී කියන අපරාධකාරයෝ දෙන්න ඔතනින් වැඩේ නවත්තන්නෙත් නැහැ. දැන් එයාලා කල්පනා කරන්නේ කොහොමද ශම්මුගන්වත් එළව යවන්නේ කියලා. ඒ කියන්නේ කොහොමද ශම්මුගන්ව මරලා දාන්නේ කියලා. කොහොම හරි බෙනීගේ ඇස් උඩ ගියාට ඉන්ස්පෙක්ටර් ජෝර්ජ් හරි කැමැත්තෙන් ඉන්නේ මේ වෙලාවේදී ශම්මුගන්ව මරලා දාන්න. එක්තරා දවසක රෑක එනවා ජෝර්ජ් සහ බෙනී හිර කූඩුවට. ඒ කාව බලන්නද? ශම්මුගන්ව බලන්න. බල්ලි ඉවරලා කියනවා අද රෑ තමයි උඹේ ජීවිතේ ඔබ ගත කරන අවසාන රෑ කියලා. ඊට පස්සේ කියනවා උඹේ පුතාවත් අපි බල්ලෙක් වගේ මෙතන දසවද දීලිවරලා මරලා දැම්මා. එයා ජීවිතේ ඉල්ලලා කෑ ගැහුවා බගෑපත් වුණා. අපි ඒත් එයාව මරලා දැම්මා වද දීලා කියලා. ඉතින් කොහොම හරි ශම්මුගන්ව මරනවා කිව්වත් ඉවසපු කෙනා තමන්ගේ පුතා මරපු විදිය කියනකොට ඉවසන්නේ. ඉතින් කෙලින්ම ශම්මුගන්ගේ ඇඟ ඇතුලේ තියෙන යක්ෂා වේශ වෙච්ච මාරයා ඇවිස්සෙන්න පටන් ගන්නවා මේ මොහොතේදී. ඔන්න ඊට පස්සේ ශම්මුගන් එකපාරටම බෙනීට පහර දෙනවා යක්ෂා වේශ වෙලා. ඊට පස්සේ කොහොම හරි එතනින් අනිත් පොලිස් නිලධාරීන්ට දැඩි ලෙස පහර දීලා බෙනීව බල්ලෙක් මරලා දානවා වගේ අමුවෙම මරලා දාලා එයාවත් ගෝණියක දාලා අරන් යනවා කැලේට වල දාන්න කියලා හිතාගෙන. ජෝර්ජ්ට ආරංචි වෙනවා ශම්මුගන් එයාගේ පුතා මරලා දාපු වගේම බෙනීවත් මරලා දාලා ගෝණියක දාගෙන ගිහිල්ලා වල දාලා කියලා. ඉතින් කොහොම හරි දැන් ජෝර්ජ් බය වෙලා ඉන්නේ ඊළඟට මොකක් වෙයිද කියලා. ඉතින් ජෝර්ජ් එකපාරටම යන්නේ ලලිත සහ මායව හොයාගෙන. ඒ කියන්නේ ශම්මුගන්ගේ නෝන සහ දුවව හොයාගෙන. ගිහිල්ලි වෙලා එයාට පහර දීදී අහනවා ශම්මුගන් කොහෙද ඉන්නේ කියලා. ඉතින් කොහොම හරි ලලිතගෙන්වත් මායගෙන්වත් කිසි විස්තරයක් අහගන්න කලින් ශම්මුගන්ව කෝල් කරනවා ජෝර්ජ්ට. කතා කරලි වෙලා කියනවා උඹේ දුවගේ පන්ට ආදරයක් තියෙනවා නම් මේ දැන්ම ඉක්මනට ගෙදර වරෙන් කියලා. ඉතින් කොහොම හරි ඔන්න දැන් ජෝර්ජ් හොඳටම බය වෙලා ඉක්මනට දුවන පටන් ගන්නවා තමන්ගේ ගෙදරට. ජෝර්ජ් කොහොම හරි ගෙදරට කලබලෙන් දුවගෙන එන වෙලාවේදී ජෝර්ජ්ට ඉස්සරලාම ඔන්න පෙවුනේ බෙනීගේ ඩෙඩ් බොඩි එක. ඒ බොඩි එක සම්පූර්ණයෙන්ම විකෘති වෙලා යන්නම අමානුෂික ලෙස පහර දීලා තියෙනවා දැක්කට පස්සේ බය වෙනවා මේ වෙද්දි ශම්මුගන් ගොඩක් තරහින් තමයි ඉන්නේ මේ පලි ගන්නවා කියලා. අන්න ඒ වෙලාවේදීම ශම්මුගන් එකපාරටම පැනලා ජෝර්ජ්ට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ චිත්‍රපටියේ අන්තිම ක්ලයිමැක්ස් ෆයිට් එක තමයි ඒ විදියට ස්ටාර්ට් අප් වෙන්නේ. ඉතින් කියන්න වචන නැහැ ජෝර්ජ් සහ ශම්මුගන් අතර තියෙන ෆයිට් එක මේ චිත්‍රපටියේ අවසාන ෆයිට් එක විදියට තමයි ඔන්න දැන් අපිට පෙන්වන්නේ. ඉතින් අනුකම්පා විරහිත ලෙස ශම්මුගන් ජෝර්ජ්ට පහර දෙනවා. මොකද තමන්ගේ පුතා නැති වෙච්ච එකේ දුක සහ ඒ සම්පූර්ණ පරිගැනීමේ වේදනාවත් එක්ක කොහොම හරි තනිකර මාරය ඇවිස් ශම්මුගන් ජෝර්ජ්ට ඒ වෙලාවේදී හොඳටම පහර දෙනවා. කිසිම අනුකම්පාවක් දක්වන්නේ නැතුව ශම්මුගන් විසින් ජෝර්ජ්ට දසවත දීලා එයාගේ පුතා මරලා දැම්ම වගේම බල්ලෙක් වගේ කොහොම හරි ශම්මුගන් සමත් වෙනවා ජෝර්ජ්ට වද දීලා එතනදිම මරලා දාන්න. කොහොම හරි අවසානට ශම්මුගන් එයාගේ පලිය සම්පූර්ණ කරගන්නවා ජෝර්ජ්ව මරලා දාලා. ඉතින් කොහොම හරි ජෝර්ජ් මිය යනවා එයාගේ දුව දකිනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. එයා ඒක නවත්තන්න උත්සාහ කරන්නේත් නැහැ. ඔතනෙත් තමයි අපිට මේ කතාවේ අභ්‍යන්තරයේ තිබිච්ච කතාව ඔන්න දැන් රිවීල් කරන්නේ. මෙතන සිද්ධ වෙලා තියෙන්නේ ජෝර්ජ්ගේ දුව සහ ශම්මුගන්ගේ පුතා වෙච්ච පවි අතර ආදර සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. අන්න ඒකට කුල ભેදයක් වෙයි කියලා බය වෙලා ඒ කියන්නේ නොගැලපෙන කුලයක් එක්ක ජෝර්ජ්ලට පෑහෙන්න වෙයි කියලා බයර තමයි මේ ජෝර්ජ් විසින් කොහොම හරි පාවිව මරලා දාලා තියෙන්නේ. ඉතින් ඔන්න චිත්‍රපටියේ අවසානට තමයි මේ කතාවේ හොඳම කෑල්ල රිවීල් කරේ. ඉතින් ඔන්න ඕක තමයි ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ මේ කතාවේ අපිට පෙන්නපු සියලුම සිද්ධිදාමයන්ට ප්‍රධානම කතා වස්තු බවට පත් වෙලා තියෙන්නේ අවසානට රිවීල් කරපු ආදර කතාව. කොහොමද මේ චිත්‍රපටිය හෝ තාම ඉවර නෑ. තව චුට්ටක් තියෙනවා. ඔහොම නැදි සිටින චිත්‍රපටියේ අවසානයත් ඔහොම බලලා යන්න. ඉතින් කොහොම හරි ශම්මුගන්ගේ හිතට දැන් ලොකු සහනයක් තියෙනවා. මොකද එයාගේ පුතා මරපු කෙනාව එයා මරලා දාපු නිසා.
ඔන්න ඊට පස්සේ කොහොම හරි අවසානට සිද්ධ වෙන්නේ කොච්චර අමතක කරන්න උත්සාහ කරත් එයාගේ පුතා, ඒ කියන්නේ ශම්මුගන්ගේ පුතා වෙච්ච පවීව ශම්මුගන්ට නිතරම වගේ මතක් වෙනවා. අන්තිමට ශම්මුගන් ගිහිල්ලා පොලිසියට බාර වෙනවා. ඔතනට එනවා මීඩියා වලින්. මීඩියා වලින් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි ශම්මුගන්ගෙන් ඇයි ඔයාගේ පුතා මැරුවේ කියලා. අන්න ඒ වෙලාවේ ශම්මුගන් අවසාන වශයෙන් උත්තරයක් දෙනවා. මෙන්න මේක තමයි ඒ උත්තරේ. මම මගේ පුතා මැරුවේ නැහැ. මම මැරුවේ මගේ පුතා මරපු ඝාතකය කියලා. කොහොමද ඒ ඇටිටියුඩ් එක? කොහොමද ඒ කේන්තිය? ඇත්තටම කිව්වොත් ඒක තමයි තාත්තා කෙනෙක්ගේ ආදරය. ඉතින් ශම්මුගන් විසින් මොකක් හරි හේතුවක් නිසා ජෝර්ජ්ව මරලා දැම්ම කියලා අධිකරණ තුලදී ඔප්පු වෙනවා. ඒ වගේම ඔහු වැරදිකරුවටපත් වෙනවා. ඔහුට ජීවිතාන්තය දක්වාම සිරදඬුවම් හිමි වෙනවා. ඔන්න ඔතනින් 2025 ගත වෙච්ච තුදරම් කියන මූවි එකත් අවසන් වෙලා යනවා. ඉතින් මම වීඩියෝ එක ආරම්භ කරනකොටම කිව්වනේ ධර්ම යුද්ධේ වගේම අවසාන මොහොත වෙනකන්ම කුතුහලෙන් යුතුව බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේ තුදරම් කියලා හඳුන්වන චිත්‍රපටිය. ඉතින් කොහොමද මූවි එක? පල්ලෙයක් කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන්නේ. ඔයාලා වෙනුවෙන්මයි ඔයාලගේ අදහස් ඔක්කොම පල්ලෙයක් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඉතින් අපි තමයි සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකක් ක්ලික් කරලා නොටිෆිකේෂන් ඔක්කොම ඕල් කරලා තියාගන්න ගමන් ඔයාගේ උදන් යාළුවෝ හැමෝටම මේක ෂෙයා කරලා විතර ලයික් එකකුත් දාලා අපිත් එක්ක දිගට යනවා ගමන් අපි එහෙනම් තවත් අලුත් මලුත් සුපිරිම මූවි එකකින් ඉක්මනට හමු වෙන්න. එතකන් ගිහින් එන්න සුබ දවසක්.